ඔයාලට තියෙන්නේ ඉගෙන ගැනීම. ගුරුවරයාට තියෙන්නේ ඉගැන්වීම. පාලකයාට තියෙන්නේ රට පාලනය කිරීම. එතකොට එකිනෙකාගේ වයස අනුව, අධ්‍යාපන මට්ටම අනුව, කරන රැකියාව අනුව, අදහස් සහ ආකල්ප අනුව ස්වයං නිර්ණයන් තීරණය වෙයි. දැන් ඔයාලට මේ දවස්වල තියෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. අපට විභාගය ළඟයි. තව මාස දෙක තුනකින් අපි උසස් පෙළට පෙනෙන්න ඕන. පාඩම් කරනවද නැද්ද? කාලසටහනකට වැඩ කරනවද නැද්ද? ඉස්කෝලේ යනවද, පන්ති යනවද නැද්ද? සමහර අය ස්වයං නිර්ණයකට ඇවිල්ලා මට මෙදා පාර බෑ මම ලබන අවුරුද්ද ලියන්න. ඒ උගේ ස්වයං නිර්ණය තියෙනවා. සමහර අය ස්වයං නිර්ණයකට ඇවිල්ලා අපට තව සිලබස් කවර් කරලා නැහැ. අපි ඒකින්ද පාඩම් කරන්න පටන් ගන්න ඉන්නේ. ඌ සිලබස් කවර් කරන පාඩකුත් පේන්නේ. උඹලට සර්ගෙන් හෝ කිස්ගෙන් ඇති වැඩක් නැහැ. ඌ සිලබස් කවර් කරයි. උඹලට තියෙන්නේ උඹලා ඉගෙනගත්තු ක්‍රමවේදයට දැන් ඉක්මනට යකයින් කරගෙන යන්න තියෙන්නේ. සමහර ස්වයං නිර්ණයකට ඇවිල්ලා මම විශ්වවිද්‍යාලය යන්නේ නැහැ. මට නිකන් S3ක් තිබුණාම ඇති කියලා. සමහර ස්වයං නිර්ණයකට ඇවිල්ලා මම විශ්වවිද්‍යාලයකට යනවාමයි කියලා ටක්කෙට මො විශ්වාස කරනවා. මතක තියාගන්න ගුරුවරයා මෙහෙමයි, පාසල මෙහෙමයි, ටියුෂන් එක මෙහෙමයි, අපේ අම්මා මෙහෙමයි, තාත්තා මෙහෙමයි, එක එකා මෙහෙමයි කියලා ඉතිපා. තමන්ගේ ජීවිතේ තීන්දුව කරන්න. කාටවත් තීන්දුව කරන්න බෑ. ඔයාලා විෂයන් තුනට අදාළව පාඩම් වැඩ කටයුතු ටික ඉවර කරගෙන යන්න. ඔයාලා ගෙදර කාලසටහනකට පාඩම් කරන්න. ඔයාලා පැය ගාන වෙන් කරගන්න. ඔයාලගේ ජීවිතය මම අර කිව්වේ ආගෙන්වත් ඔයාලට ඇතිවෙන්නේ නැහැ මේ ඔයාලගේ වැඩේ කරගෙන යන්න. කවුරුවත් නැහැ අවසාන. ජීවිතේ අනිත් එවුන්ට බාර දෙන්න එපා හිතන්න. ඔයාගේ ජීවිතේ බාර ගන්න. නැත්තම් අසවල් දේ ගැටලුවක්, බාධාවක්, අභියෝගයක්, ප්‍රශ්න තියෙනවා. අපිට මේකෙන් ගොඩ එන්න බෑ. අපේ තාත්තා මෙහෙමයි, අම්මා මෙහෙමයි, ණය වෙලා මෙහෙමයි, මට ඉගෙන ගන්න බෑ. මගේ යාළුවලා ඉන්න පොල්ලා මෙහෙමයි, කෙල්ල මෙහෙමයි. ඕවත් අඹේකට ගණන් ගන්න එපා. ඔබේ ජීවිතය හදාගන්න. මම තව දෙයක් කියන්නම්. මට ලෝකයා මොනවා කියයි දන්නේ නැහැ සමහර වෙලාවට. ලෝකයා මට මොනවා කියවත් ගැටලුවකුත් නැහැ. තමන්ගේ ගමන යනකොට සමහර වෙලාවට පොඩි අතපසුවීම් වෙනවා. අනිත් අය පොඩ්ඩක් දාලා යන්න වෙනවා, මගාරින්න වෙනවා. පොඩ ආත්මාර්ථකාමී වෙන්න ගමන යන්නේ. ආත්මාර්ථකාමී තමයි පොඩ්ඩක් ඒ ගමන යන්න අධ්‍යාපනයේදී ආත්මාර්ථකාමී තමයි කියන්නේ. පස්සේ ආපහු එල්ල බලයි.